හෙලෝ යාළුවනේ දැන් ඉතින් කරේ සීසන් එකත් ඉස්සරහට එන හින්දා ඩුබායි ඉඳලා නැත්නම් UAE ඉඳලා ඕමාන් සලාලා යන ඕනම කෙනෙක්ට ඉම්පෝර්ට් වෙන පොඩි පොඩි ටිප්ස් ටිකක් තමයි මම ගේන්නයි. මුලින්ම ඔයාලා බෝඩ් එක ක්‍රොස් කරන්න ඕන ඔන්ලයින් වලින්. බෝඩ් එක ක්‍රොස් කරනකොට ඔයාලට ඩොකියුමන්ට්ස් වගේක් අවශ්‍ය වෙනවා. මොකද අපි වෙන රටකට යන්නේ, අපි ඕමාන් වලට යන්නේ UAE ඉඳලා. එතකොට ඔයාලගේ පාස්පෝර්ට් එකේ වැලිඩිටි 6 months තියෙන්න ඕන. ගොඩක් වෙලාවට ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්නත් පුළුවන් වීසා එක. හැබැයි ඔයාලගේ පාස්පෝර්ට් එක 6 months වලට අඩු නම්, දැන් for example මම යනකොට මගේ 3 months වැලිඩිටි තිබ්බේ. ඒත් මට UAE ඔන්ලයින් ඇප්ලයි කරනකොට ඕමාන් වීසා එක මට එතනින් රිජෙක්ට් වුණා. ඒකින්ද මම බෝඩ් එකකට ගියා. බෝඩ් එකකින් මගේ 3 months වැලිඩිටි තිබ්බත් 3 months කට වැඩිය පොඩි අඩු ගානක් තිබ්බේ. ඒත් එයාලා එතනින් එවෙලම අප්‍රූව් කරලා මට වීසා එක මේව කරලා දුන්නා. ඒකින්ද අර ඔන්ලයින් පොඩ්ඩක් ඇප්ලයි කරන්නත් අමාරුයි. මොකද ඒකේ ජොබ් කැටගරිස් ගොඩාක් තියෙනවා. ඒවා සිලෙක්ට් කරන්න ඕන, පොඩ්ඩක් ෆිල් කරන්න තියෙන දේවල් වැඩි. ඒකින්ද ඊට ලේසි මට හිතෙන විදිහට ඕමන් බෝඩ් එකට ගියා නම් එයාලා විනාඩි 20ක් වගේ අතවත ටක් ගාලා වැඩේ කරලා දෙනවා. එතකොට ඔයාලට තව ඔයාගේ වෙහිකල් එකට ඔයාගේ නමට තියෙන්න ඕන ඕමන් කියන වෙන රටකට ක්‍රොස් කරනවා නම්. එහෙම නැත්නම් ඒක බෑන්ක් හරි ලීසින් ෆැසිලිටි එකක් කරහා දුවන වාහනයක් නම් එතකොට එයාලගෙන් no objection letter එකක් අවශ්‍ය වෙනවා. එතකොට ඒ බෑන්ක් එක හෝ ලීසින් කම්පැනි එක කන්ටැක්ට් කරලා ඔයාලා වෙන රටකට ට්‍රැවල් කරනවා කියලා එතනින් ඔෆිෂියලි ලෙටර් එකක් ගන්න පුළුවන්. ඒ ලෙටර් එක ප්‍රසන්ට් කරන්න වෙනවා එතන ඕමාන් බෝඩ් එකට. ඒ වගේම ඔයාලට එතනින් වාහනේට ඉන්ෂුරන්ස් එකක් දාගන්න වෙනවා. 150 to 200 dirhams වගේ ප්‍රයිස් එකක් තමයි යන්නේ. ඒ ප්‍රයිස් එකට ඔයාලට එතනින් ඉන්ෂුරන්ස් එකක් දාගන්න පුළුවන්. මොකද ඔයාලා වෙන රටකට යන හින්දා. හැබැයි සමහර වෙලාවට UAE ඉන්ෂුරන්ස් වලටත් කවරේජ් වෙන වෙලාවල් තියෙනවා. ඕල් කියන්නේ හැම ඉන්ෂුරන්ස් එකකටම නෙමෙයි. සමහර ඉන්ෂුරන්ස් වලට ඔයාලට ඕමාන් ට්‍රැවල් කරන්න පුළුවන්. ඒකින්ද ඒක චෙක් කරලා බලන්න ඔයාලගේ ඉන්ෂුරන්ස් කවරේජ් එකත් එක්ක. එහෙම නැත්නම් ඔයාලා එතන ඕමාන් බෝඩ් එකකින් ඉන්ෂුරන්ස් කවර් ගන්න පුළුවන්. මම නම් ඉන්ෂුරන්ස් කවර් ගත්තා 150 to 200 dirhams වගේ තමයි ගියේ එකට. ඊට පස්සේ එතනින්ම ඔයාලට සිම් කාඩ් එකක් ගන්න පුළුවන්. මොකද ඔයා නොදන්න රටකට යන්නේ. ඔයාලට මෙහි ඩෝ හෝ එටිසලාට ඒ සිම් එක එතනද වැඩ කරන්නේ නැහැ. එතකොට ඔයාලට එතනින් 800 dirhams වගේ දීලා හොඳ data package එකක් ගන්න පුළුවන්. එතනින් තමයි ඉතින් ඔයාලා Google Maps හෝ Waze ඔයාලා පාවිච්චි කරන maps එක ඔයාලට හොයන්න ඕනම දෙයක් බලා ගන්න පුළුවන්. ඒ ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා. ඒ එතනින් ඒ ටික ඔක්කොම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට ලැබුණ ඇඩ්වයිස් මම සජෙස්ට් කරන්නේ ඔයාලා සාමාන්‍යයෙන් රෑ ස්ටාර්ට් කරන ජර්නි එක. මොකද 18 to 20 hours 21 hours වගේ වෙන්න පුළුවන්. ඒක ලොන්ග් ජර්නි එකක්. around 1400 kilometers තියෙනවා සලාල වලට. එතකොට ඉතින් අනිවාර්යෙන් 18 to 20 ඒ වගේ ටයිම් එක approximately යනවා. මොකද එකපාරක දිගට ඩ්‍රයිව් කරන්නත් බෑ. නවත්තෙන් සමහර නිදිමතක් එන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී මට ඒ වගේම මම තව සජෙස්ට් කරනවා ඔයාලට තනියෙන් ඩ්‍රයිව් නොකර. දැන් මට නම් මම තනියෙන් ඩ්‍රයිව් කරේ. ඒක ගොඩක් හෙක්ටික් ඩ්‍රයිව් එකක්. ගොඩක් ටයර්. ඊට වඩා හොඳයි තව යාළුවෝ දෙන්නෙක් වගේ දාගෙන ගියා නම් ඔක ස්විච් කර ඩ්‍රයිව් කරන්න පුළුවන්. කෙනෙක් පොඩ්ඩක් නිදා ගන්නවා, පොඩ්ඩක් රෙස්ට් කරනවා. එතකොට ඒක ප්‍රශ්නකුත් නෑ. ඒක දිග සමහර ඩ්‍රයිව් කරන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථා තමයි. ඒකින්ද it's best ඔයාලට තව දෙන්නෙක්වත් දාගෙන යන්න පුළුවන්. අඩුම ගානේ එක දෙන්නෙක් නැත්තම් තව එක්කෙනෙක් හරි දාගෙන යන්න පුළුවන් ඩ්‍රයිව් කරන්න. එතකොට දෙන්න ස්විච් වෙවි ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් තමයි වාගේ වාහනේ කන්ඩිෂන් එක. වාහනේ හොඳ කන්ඩිෂන් එකේ තියෙන්න ඕන. මොකද මේක ලොන්ග් ජර්නි එකක්. මගදීම මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔයාලට ගෑරේජ් හොයන්න බෑ. ඒක කියන්නේ ඔන්ලයින් වල ඉඳගෙන සලාල වලට යනකොට around 600 kilometers විතර කිසිම දෙයක් නැහැ. ඔයාලට පෙට්‍රල් ෂෙඩ් එකක් හම්බෙයි. every 200-150 kilometers වගේ පෙට්‍රල් ෂෙඩ් එකක් විතරයි හම්බෙන්නේ. ඒවයි දැන් ඔයා රෑ වෙලාව යනවා නම් එතන පොඩි ගෑරේජ් එකක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒව වහලා සමහර වෙලාවට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ඒකින්ද වාහනේ බෙස්ට් කන්ඩිෂන් තියෙනවා. most important වාහනේ ලිට තියාගෙන දුවන්න එපා. අනිවාර්යෙන් ටයර්ස් චෙක් කරන්න. මොනවා හරි පෙන්ඩින් කියන්නේ රිපෙයාර්ස් තියෙනවා නම් එහෙම නැත්නම් එන්න පුළුවන් දේවල් තියෙනවා. ඒක ඔක්කොම ෆික්ස් කරගෙන වාහනේ පර්ෆෙක්ට් කන්ඩිෂන් දුවන්න ඕන. අනිත් එක ඔයාගේ ලයිට්ස් හොඳ ලයිට්ස් තියෙන්න ඕන. මොකද ගොඩක් දුරට සමහර තැන්වල ලයිට්ස් නැහැ පාරේ. අනිත් එක සමහරවිට ෆේස් ටු ෆේස් වාහන එනවා. ඔයාලට සෑන්ඩ් ස්ටෝම් එකක් අහුවෙන්න පුළුවන්. අපිට සෑන්ඩ් ස්ටෝම් දෙකක් තුනක් මහුණා. ඒකින්ද ලයිට්ස් පට්ට ක්ලියර් තියෙන්න ඕන. මම නම් එක්ස්ට්‍රා ෆොග් ලයිට්ස් දෙකකුත් හයි කරගත්තා. මගේ එන ඔරිජිනල් ලයිට්ස් වලට අමතරව
යටින් කියන ඔෆ් රෝඩ් ලයිට්ස් දෙයක් වගේ මම 150-200 dirhams වගේ දීලා යන්න ඉස්සෙල් මම ඒ දෙකත් හයි කරගත්තා. මොකද ඔයාලට සෑන්ඩ් ස්ටෝම් එකක් එහෙම නැත්නම් ඩස්ටි වෙදර් එකක් එහෙම නැත්නම් බෑඩ් කන්ඩිෂන්ස් මොන හරි ආවොත් ඔයාලට හොඳ ලයිට්ස් තියෙන්න ඕන. මොකද ඔයා වාහන වලට දැන් මෙහි ඩ්‍රයිව් කරන එක්කෙනෙකුට අපි දැන් ලේන්ස් කඩලානේ තියෙන්නේ දෙපැත්තෙන් වාහන යනවා ඔයාලට එතකොට යන්න ලීසි. ඒ වුණාට 600 කිලෝමීටර්ස් වගේ එතකොට අල්ලයින් වල ඉඳන් සලාල වලට එනකොට ඔයාලට වාහනේ ෆේස් ටු ෆේස් කියන්නේ මැදින් බෝඩ් එකක් මුකුත් නැහැ. ගාඩ්ස් මුකුත් නැහැ. එතකොට මූණට මූණ එන්නේ. එතකොට මූණට මූණ තමයි වාහන ඉස්සර කරන්නේ. එතකොට හොඳ ලයිට්ස් ඕනමයි. මොකද ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒක ෆේටල් ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. ඒක හින්දා ලයිට්ස් පර්ෆෙක්ට්ම තියෙන්න ඕන. වාහනේ කන්ඩිෂන් වලකට අමතරව ලයිට්ස් හොඳ ලයිට්ස් හයි කරගෙන යන්න. මොකද රෑට පේන්නේ මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ කවුරුත් දැකලා කවුරුත් කියන්නේ වහලවත් නෙමෙයි. මම පර්සනල් ඩ්‍රයිව් කරලා තියෙන එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ හොඳ ලයිට්ස් ඕනේ. මොකද මම වෙල් ප්‍රිපෙයාර්ඩ් ගියා. ඒකින්ද මට ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ කියන්නේ මගේ මේ තියෙන ඔරිජිනල් ලයිට්ස් උත් හෙඩ් ගහලා ෆොග් දාලා අර එක්ස්ට්‍රා ලයිට්ස් උත් දාලා සමහරවිට පේන්නේ නැති වෙලාවයක් කරනවා සෑන්ඩ් ස්ටෝම් ආවම. එච්චරට බෑඩ් කන්ඩිෂන් එනවා. ඒකින්ද ලයිට්ස් අනිවාර්යෙන් රෙඩි කරගෙන යන්න. ඒ වගේම හම්බෙන හැම ෆුල් ස්ටේෂන් එකම කියන තෙල් කට්ට බාගෙට වගේ යනකොටම ආයි ෆුල් කරගන්න. මොකද සමහරවිට ඊළඟ පෙට්‍රල් ස්ටේෂන් එකේ පෙට්‍රල් නැති වෙන්න පුළුවන්. නැත්නම් ස්ටේෂන් එක වහලා තියෙන්න පුළුවන්. මොකද every 150 වගේ ඩිස්ටන්ස් එකක් තියෙනවා එක ෆුල් ෂෙඩ් එකකින් අනිත් ෆුල් ස්ටේෂන් එකට. ඒකින්ද හැම වෙලේම ෆුල් ටැංක් දුවන්න බලන්න. මොකද මගදී නැවතුනොත් ආයි no options. පොලිසියෙන් ඇවිල්ලා ඔයාලට හෙල්ප් කරනකම් කවුරුත් ඇවිල්ලා ඔයාව නවත්තලා ඔයාලට හෙල්ප් කරන්න තෙල් දෙන්න කවුරුත්ම නැහැ මේ පැතිවල. ඩ්‍රයිව් කරනකොට එක දිගටම ඩ්‍රයිව් කරන්නත් එපා. වාහනයටත් පොඩි රෙස්ට් එකක් දෙන්න. මොකද හීට් වෙන්න පුළුවන්. පෙට්‍රල් ෂෙඩ් එක ෆුල් ෆිල් අප් කරන්න නවත්තනකොට විනාඩි 10ක් 15ක් පොඩක් බොනට් එක ඇරලා වාහනේ පොඩ්ඩක් කූල් වෙන්න දෙන්න. මොකද ඒක වාහනයටත් හොඳයි. එක දිගට දුවනකොට දන්නවා රේඩියේටර් ප්‍රශ්න එන්න පුළුවන්. පම්ප්ස් මොනවද කූලන්ට් පම්ප්ස් වල පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. ඒකින්ද පොඩි කූල් ඩවුන් දෙන්න එන්ජින් එකට. ඒ වගේම ඉතින් ලොකුවට හීට් වෙන්නේ නැහැ. මොකද අර අපි යන ස්පීඩ් එකත් එක 100-120 වගේ යනකොට ඒ වගේ මේ පාරවල් වල එහෙම ස්පීඩෝමීටර්ස් ලොකු නෑ. ලොකු ඒරියාවක් තියෙනවා. non stop හයියෙන් යන පුළුවන්. කට 160 70ත් යන්න පුළුවන්. ඉතින් එච්චර යන්න මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද වාහනේ හීට් වෙන්නත් පුළුවන්. ඒ වගේම ඉතින් ප්‍රශ්න එන්න පුළුවන්. ඒකින්ද සාමාන්‍ය ඉතින් ඇවරේජ් ස්පීඩ් යන්න බලන්න 120 ඒ වගේ එක හොඳ ස්පීඩ් එක. එතකොට වාහනේත් ගොඩක් කූල් වෙනවා. එන අර වින්ඩ් එක වැදිලම වාහනේ ඔටෝමැටිකලිම ටිකක් කූල් වෙනවා. සාමාන්‍ය හයි ටෙම්පරේචර්ස් නගින්නේ නැහැ. ඒ වුණාට ඉතින් every 150-200 වගේ ෆුල් අප් කරන්න යනකොට චුට්ටක් නවත්තලා වාහනේ කූල් ඔෆ් වෙන්න දෙන්න. ඒක වාහනේටත් හොඳයි. මොකද එක්ස්ට්‍රා ප්‍රිකෝෂන්ස් ගන්න එක හොඳයි. මොකද ලොකු ජර්නි එකක් නේ 1400 කිලෝමීටර්ස් විතර ඩ්‍රයිව් කරනකොට ඒක පොඩි ඩ්‍රයිව් එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් UE එකකට එහෙම ඩ්‍රයිව් කරන්න ඔපචුනිටි එකක් නැහැ. UE ඇතුළේ එච්චර දුර මයිලේජ් එකක්. ඒ වුණා හැම වෙලේම පොසිටිව් පැත්තට කියන්නේ ප්‍රිකෝෂන්ස් හොඳට ගන්න. අර මේ රිස්ක් එකක් අරගෙන ඩ්‍රයිව් කරන්න එපා. පොඩ්ඩක් නවත්තලා ඒ වගේ එන්ජින් කූල් ඔෆ් වෙන්නත් දෙන්න. තව පොඩි ටිප් එකක් අල්ලයින් වෙන්දෙන් දැන් යනකොට ඉබ්‍රි කියලා හන්දියක් තියෙන වැඩි දුරක් යන්න ඕනේ නැහැ. එතනින් දකුණට දාන්න එපා. නිස්ව වලට ගිහිල්ලා යන්න. යන 21 කියන රෝඩ් එකේම යන 29 වලට ස්විච් වෙන්න එපා. පාර එච්චර හොඳ නැහැ. ඒ අර පැත්තෙන් තමයි හොඳ. ඉතින් නිස්ව වලට ගිහිල්ලාම යන්න. මගින් තියෙන ෂෝට් කට් එක යූස් කරන්න එපා. 29 කියන රෝඩ් එක ගන්න එපා. 21 එකේම ඉස්සරහට ගිහලා නිස්ව වලින් හරවල යන්න. අතන මගේ ෂෝට් කට් එක ස්කිප් කරන්න. එහෙනම් ඕමාන් යන වලට සුබ ගමන්.